හරි අද අපි කරනවා වයස් අතර පරතරය දෙගුණය තුන්ගුණය සිව්ගුණය එහෙමත් අහනවා වයස් අතර පරතරය දෙගුණය තුන්ගුණය වනහා ඌ අවස්ථා ඇසුරින් ගැටේ. ඒ කියන්නේ වන කිව්වොත් වනහා ඌ අවස්ථා මම ඒක පැහැදිලි කරන්නම් පස්සේ. දැන් මෙන්න මේ ගාන ඉස්සරලා අපි බලමු. මාගේ වයස අවුරුදු 10යි. අක්කාගේ වයස අවුරුදු 24යි. අක්කාගේ වයස මගේ වයසෙන් දෙගුණයක් වන්නේ තව අවුරුදු කීයකද? දෙගුණයක් වන්නේ. දෙගුණයක් වන්නේ කියපුවම අපි මේ ගණන් ඉදිරියට යනවා. මගේ වයස මගේ අක්කාගේ වයස දෙගුණයක්. දෙගුණයක් වන්නේ තව අවුරුදු කීයකද? තව අවුරුදු එතකොට ඉදිරියට යනවා. එතකොට අපිට මේක ප්‍රශ්න තුනක් ඇහැවෙන්නේ. තව අවුරුදු කීයකින්ද ඊළඟට දෙගුණය වන අවස්ථාවේ අක්කාගේ වයස කීයද? දෙගුණේ වන අවස්ථාවේ අක්කාගේ වයස කීයද? අනික අහනවා දෙගුණේ වන අවස්ථාවේ මගේ වයස කීයද? ඔය විදිහට ඔය ගැටලුව අහන්න. මේ ගැටලුවක් අපි විසඳන්නේ කොහොමද කියලා බලමු. ඉස්සෙල්ලා මම දාගන්නවා මගේ වයස අක්කයි. මෙතන ඉන්නේ අක්කයි මම. ඉස්සෙල්ලා දානවා මගේ වයස. මෙතන දානවා අක්කාගේ වයස. මගේ වයස අවුරුදු 10යි. මට 10ක් වෙද්දී අක්කගේ වයස අවුරුදු 24යි. මට 10ක් වෙද්දී අක්කගේ වයස අවුරුදු 26යි. ඊළඟට මට එන අවුරුද්දේ තව අවුරුද්දක් යද්දී එන අවුරුද්ද වෙද්දී මට අවුරුදු 11යි. එතකොට මට අවුරුද්දක් යද්දී අක්කටත් එන අවුරුද්දේ අවුරුද්දක් යනවනේ. එතකොට 24යි 1යි 25යි. දැන් අපි හැමතිස්සෙම මෙතන දෙගුණේ වෙනවද කියලා බලන්න. 11 සරත් 2 22යි. නෑ දෙගුණේ නෙමෙයි. ඊළඟ අවුරුද්දේ මට අවුරුදු 12යි. එතකොට අක්කටත් අවුරුද්දක් එකතු වෙනවා. ඊළඟ අවුරුද්දේ අක්කට අවුරුදු 26යි. මෙතනත් 12 සරත් 2 24යි. දෙගුණේ නෙමෙයි. ඊළඟ අවුරුද්දේ තව අවුරුද්දක් ඇති මට අවුරුදු 13යි. අක්කට 27යි. අපි දන්නවා 13 දෙගුණෙත් නෙමෙයි 27. ඊළඟ අවුරුද්දේ මට 17යි. අක්කට 28යි. අපි එතන බලමු 14 දෙගුණේ තමයි 26. ඔන්න දෙගුණේ වන අවස්ථාවේ එහෙනම් අපිට ලැබෙනවා. එන අවුරුද්දේ මට අවුරුදු 14යි අක්කට අවුරුදු 28යි. එහෙනම් මම දන්නවා 14 දෙගුණේ තමයි 26. ඔන්න දෙගුණේ වෙච්ච අවස්ථාව තමයි මෙතන. දෙගුණේ වෙච්ච අවස්ථාව තමයි මෙතන. හරි. එතකොට මම නැවත මේක පැහැදිලි කරන්නම්. මෙතන මගේ වයස මම මේ ගාන අනුව දාගන්නවා. මගේ 10යි අක්කගේ වයස අවුරුදු 26යි. දැන් මේ අවුරුද්දේ මට 10යි අක්කට 27යි. එන අවුරුද්ද වෙද්දි මට 11යි අක්කට 25යි. ඊළඟ අවුරුද්දේ මට 12යි අක්කට 26යි. 13යි 27යි. 14යි 27යි. දැන් මම මෙතන දෙගුණේ වෙන අවස්ථාව බලනවා. 11 සරත් 2 22යි. නෑ දෙගුණේ නෙමෙයි. 12 සරත් 2 24යි. නෑ දෙගුණේ නෙමෙයි. මෙයාට 20යි. 13 ඒවා දෙකක් 20යි. එතනත් දෙගුණේ නෙමෙයි. එහෙනම් 14 ඒවා දෙකක් 28යි. ඔන්න දෙගුණේ වෙච්ච අවස්ථාව. එතකොට දැන් අපෙන් අහනවා දෙගුණය වන අවස්ථාවේ දෙගුණයක් වන්නේ තව අවුරුදු කීයකින්ද? තව අවුරුදු. දැන් 10යි. 10 ඉඳලා 14. 10 ඉඳලා 14ට 1යි 2යි 3යි 4යි. නැත්තම් මම පහසුම ක්‍රමය තමයි 14න් 10ක් අඩු කරනවා. නැත්තම් මට 10 ඉඳලා 14ට ගන්න. 1 2 3 4. එහෙනම් දෙගුණයක් වන්නේ තව අවුරුදු කීයකින්ද? තව අවුරුදු 4. මෙන්න උත්තර. අපි බලමු. ඔන්න පළවෙනි උත්තරේ අවුරුදු 4යි. ඊළඟට අහනවා දෙගුණේ වන අවස්ථාවේ අක්කාගේ වයස කීයද? දෙගුණේ වන අවස්ථාව. අක්කාගේ වයස අවුරුදු 28යි. දෙගුණේ වන අවස්ථාවේ අක්කාගේ වයස අවුරුදු 28යි. ඊළඟ ප්‍රශ්නෙන් අහනවා දෙගුණේ වන අවස්ථාවේ මගේ වයස කීයද? දෙගුණේ වන අවස්ථාවේ මගේ වයස අවුරුදු 10යි.
කවුරුත් දහනවා. ඔය වගේ ගැටලු අපි හදන්නේ ඔන්න ඔය ආකාරයටයි. ගොඩ වෙලාවට මේ ගැටලු වර්ෂම තමා අහන්නේ. විවිධ රටාව මේකෙන් ලොකුවට දෙන්නේ මේකේ අවුරුදුම තමා අහන්නේ මේ රටා වල. එතකොට මම මෙතන දැන් මේ වන්නේ කියන්නේ මම කියවනේ මගේ වයස මෙන් දෙගුණයක් වන්නේ තව අවුරුදු කියලා. වන්නේ කියද්දි අපි ඉදිරියට යන්නේ 10 11 12 13 14 ලෙස. දෙගුණේ ඌයේ මේ මෙතන තියෙනනේ පරතරය වන හා ඌ අවස්ථා. ඌයේ කිව්වොත් ඒක අතීත කාලේ. මේ ඌයේ කිව්වොත් මේ වෙද්දි ඒක සිද්ධ වෙලා ඉවරයි. දෙගුණේ වෙලා ඉවරයි. එහෙනම් මේක ආපස්සට යනවා. මේක ආපස්සට යන ගැටළු රටාවක් වෙනවා. මේ ගාන නෙමෙයි ඒ වගේ ගානක් આવොත් ආපස්සට එන. මම ඒ වගේ ගැටලුවකුත් ඔයාලට දෙන්නම්. ඌයේ කිව්වොත් කොහොමද අපි මේ ගැටලුව විසඳන්නේ කියලා.